ඇවිල්ලා ඉන්නේ එප්පාවලට. එප්පාවල කොහෙද මේ? කොහෙද? පුලියන්කුලම. පුලියන්කුලම කියන ගමට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි දැන් යන්නේ ඉසුරු තැන්න. ඉසුරු තැන්න වැවට. යාළුවෙක් ඉන්නවා අපිත් එක්ක. මොකක්ද ඔයාගේ නම? බානුජ. බානුජා ඉන්නවා අපිත් එක්ක. හා මේ තියෙන්නේ මොනවද අලියටිද? ඔව්. ඔව් අලි වැටක් තියෙනවා. ඒතර හවස 5 මාට 6 විතර આવොත් අලි බලන්න පුළුවන් නේ. ඔව්. මේ වැවට අලි එනවා. ඔව්. ඔයාට කියන්නේ අපි දැන් ඒතකොට මේ වැවෙන් මල් ටිකක් කඩන්න තමයි හදන්නේ. නෙළුම් මල් තියෙනවා, රතු ඕලු තියෙනවා, සුදු ඕලු තියෙනවා. නිල්මානෙල් තියෙනවා ඕන හැම જાතියේ මලක්ම මික්ස් වෙලා තියෙනවා මේ වැවේ. බට්ටොත් තියෙනවා නෙළුම් බට්ටොත් තියෙනවා. ඉතින් අපි වැවට බහින්න තමයි හදන්නේ. එහෙනම් වැවෙන් හම්බෙමු. ඒක ගන්න දෙන්නේ. ඇත්තද? ඔන්න ඉතින් අපි අලි වැටක් අස්සෙන් තමයි මේ රින් ගන්න හදන්නේ. පොඩ්ඩක් ගාලා බලමුද? මේ වෙලාවෙත් මේ අලියට කරන්ට් එක තියෙනවා. ඉතින් අපි මේ අලියට රින්ගලා තමයි අද මල් කඩන්න යන්නේ. ජා. මේ එප්පාවල පුලියන්කුලමේ මේ තමයි රතු ඕලු මල. මේ තියෙන්නේ රතු ඕලු. එකේ කහටල්ලා ඉදන්නේ නේ. අම්මා සම්බුදු සරණයි. ඔව්. මේකද? ඔය එදිරිලා වගේ තියෙන මේකද? මලේ ඔය නා මල නිලාවරේ ඉතින් ඔයාලට දැන් කොහොම ෆීලින් එකක්ද දැනෙන්නේ වැවට බහලා මල් කඩන් ආවට පස්සේ? ෆීලින් එක කියන්නේ පොඩ්ඩක් කසනවා. අර පාසි අනම්මන පොඩ්ඩක් තියෙන වැවක්. කට්ටිය නානවා අඩුයි මං හිතන්නේ නාන්න නැති වැවක් මේක. ටිකක් බය හිතුණා මගක් යද්දි. මොකද කිඹුල්ලු කබරෝ එහෙම ඉන්නවනේ. ඉතින් මේ බට්ටෝ දකිද්දි මේ ලොකු මල් දකිද්දි ඉතින් ආස හිතුණා. කොහොම හරි කඩාන ආවා. ඉතින් ලස්සන වැවක්. සුන්දර ගම්මානයක් තියෙනවා. වෙනවා ඉතින් ඔයාලට. ඉතින් ජීවිතේ විඳින්න එන්න ඉතින් මේ වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න. එහා පැත්තෙන් ලස්සන වෙල්ලායක් තියෙනවා. පෙන්නන්නම් අපි. අන්නවන් ගෝයන් කරල් බර වෙලා තියෙනවා. පෙහිගෙන එනවා. සුපිරි ලස්සනයි. හැබැයි ලස්සන වෙනවා තව ටිකක් බලන් හිටියොත් අලිය ආවන. කියන්න බෑ හැමදාම එන්නේ නෑලු අලි. බලමු අපි අලි එනවද කියලා. ආවොත් පෙන්නන්නම් ඔයාලට. එහෙනම් ගොඩ වෙන්න. ඉතින් ගන්නෙ මේ තමා නෙළුම් බට්ටෝ. නෙළුම් මල පර වෙලා මලෙන් එන්නේ නේ බට්ටා. නෙළුම් බට්ටෝ මේ
අනුරාධපුර මේ පැත්තේ ඉතින් කට්ටිය දන්නවා මේවා. 아무තු කියන්න දෙයක් නැහැ. ඉතින් ওই දුර පැති වල කට්ටිය දන්නේ නැහැ. මේ වගේ ඉතින් වැවක මේ වගේ විදිහට පේනවනේ. කහට පාට පේනවනේ. කසනවා. ගෙදරකින් ආය නාන්න වෙනවා. යන් එහෙනම්. මේ තමයි වරා මල් කියන්නේ මෙන්න මේකට. වරා ගෙඩිනේ. ඔතන මේ තමයි වරා මල්. මේක ඖෂධයක් වගේම පූජාවට ගන්නවා. අපල වලට පූජා කරනවා කියලා කියනවා වරා මල්. එතකොට කකුල් වල කටු ඇවුනහම කටු අයින් කරන්න මේක කිරි දාපුවාම කට් ඉක්මනට උඩට එළවිලා එනවා කියලා කියන බෙහෙත් ඖෂධයක්. ඊටාම වටින ඖෂධයක් වරා. දැන් කාලේ ගොඩක් හොයාගන්න අඩුයි වඳ වෙලා යනවනේ. සුද්ධ කරනවත් එක. අපි වලට පෙන්නන්නම් කිව්ව වෙල්ල අය. මේ තමයි වෙල්ල අය. රන්වන් පාටට තියෙන. අර පැත්තේ ටික නම් කපලා තියෙන්නේ නේ. ලස්සනයි. එප්පාවල පුලියන්කුලම කියන මේ ගම්මානේ. අලි තමා නැත්තේ ඉතින් අලි වෙන්නන්නම් ආව. ඉන්නවා ඉතින් අපි දවස් 2-3ක් ඉන්නවා. මේ ඉන්න අතරතුර අලි ආවොත් පෙන්නන්න. ආවොත් කියන්නේ මේ භීෂණෙත් තියෙන පොඩ්ඩක් රෑ වෙද්දි අලි වෙඩි දානවා. අලි ගම්වලට එනවා. ගෙවල් ළඟට එනවා. ඒක ඉතින් වෙනස්ම අත්දැකීමක් අපිට. සීතලයි කසනවා සීතලයි කියන එකත් වෙනස්ම අත්දැකීමක්. පට්ටෝ සුපිරි නෙළුම් කොලේ තව කොලයක් කඩන් එන්න වෙනවා. නෙළුම් කොලේ බත් කන්න. මල් දාන්න එපා. මේක ගලකන මම මල් ටික කන්නක. ඕන්නේ දැන් ලැබුණු පුවත මේක අලි හරක් නාන වැවක්ලු මල් කඩන්න වැත්තලා තින්නේ. කමන්නේ පූජාවක් වෙනුවෙන් ඒ උදෙසා ඉදින් සිදු කරමේ පුණ්‍ය කර්මයට ඉතින් අලි නෙවෙයි හරක් නෙවෙයි අපිට ඉතින් අදාළව නැහැ මොනවා. ඉතින් ට්‍රැවල් සම්බන්ධයේදී ට්‍රැවල් කිරීම අතරතුර මේ වගේ ඉතින් සුළු දේවල් වෙනවා. ඉතින් ඒවා ගණන් ගන්න දේවල් නෙවෙයි. ඉතින් මම මේ මල් දෝතින් දරාගෙන ඉන්න මේ වෙලාවේ වීඩියෝ කරන්න කෙනෙක්වත් නැති වෙලාවේ ඉතින් මම වීඩියෝ එක කරගෙන යනවා නැත්තම් මොකද ඔයාලට මේ සුන්දරත්වය විඳින්න ගෙන දෙන්න බැරි වෙනවා. ඉතින් මේ හොඳම අවස්ථාව මග හැරෙනවා. ඉතින් අද ඉතින් මේ දුලා බැස්ස වැවට කියලා නමත් වෙනස් කරලාම යනවා. නම පට බැඳීම දුලා බැස්ස වැව කියලා නාගෙදේදී. පොඩි යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. මොනවද අරන් එනවා. යා පැත්තෙන් ගිහිල්ලා බලමු මොනවද ගේන්නේ කියලා. මට පේන විදිහට කොන් සා මරු කෑම මේ පායන කාලේ පොඩි කතාවක් තියෙනවා. මෙන්න ආව කොන් කොන් ගිනාවා. මෙන්න අපිට කොන් ගිනාපු යාළුවා. පැහිලා තියෙන්නේ පැණි කොන්ද? පැණි කොන් එකනේ. වගත්තනේ ටික. කොහෙද ළඟ ගහක් තියෙනවද? ලොකු ගහක්ද? උඩ නැගලාද කැඩුවේ? එහෙනම් thank you අපිට කොන් ගෑන දුන්නාට. වරා මල් කඩන නංගි කෙනෙක් දැක්කොත් වහාම කියන්න ඕනේ අටපට්ටමට. වරා මල් කඩන නංගි කෙනෙක් දැක්කොත් වහාම කියන්න ඕනේ. ටිකක් ඉන්ටකෝ කොන් වරා මල් ටිකනේ. ඇතිනේ? ඇති නේද? එන යන්නේද අපි? ජය වේවා එහෙනම්. අපි යන්ටයි තනන්නේ. පැණි කොන් නේ? මේ ගොඩක් තියෙනවා. කෙලත් බේනවා.
පොඩි කතාවක් මලක් වුණා. කොහොමද? මොකද්ද? කනකොට පැණිකෝ අනිත් එක කියන්න බෑනේ. කොට ගිනි කෝන් කියලා තියෙනවා කතාව. ඒ කියන්නේ කෝන් උස්නෙන්ද හද්දි පොඩ්ඩයි ඉතින් වාවලා කන්න ඕනේ. ඉතින් ට්‍රිප් එක ගිහිල්ලා ආය අපේ ගෙදරට එනව නේද? ඔව්. ඒකට මම ඔයාලට ෆෝන් කරලා තියන්නම් කොහෙද හරිය. ඔන්න ඉතින් අපි මේ ඊට බැස යන වෙලාවේ නිවසට යන්න. නිවසට ගොඩවලින් තමයි හදන්නේ. දැන් ඉතින් මෙහෙ තමයි අපි නතර වෙන්නේ. රෑ වෙලාවත් බලමු මලිය આવොත් දාල් වෙන්නන්න. අද නම් ඔයා ඉන්න හින්දා මලියෙන් නැති. නැති වෙන්නේ. මෙයාලා කියනවාද මං ඉන්න හින්දා මලියෙන් නැති වෙයි කියලා. ඒක ඉතින් වෙලාව තමයි. නැත්තම් මේ වෙද්දි සමහරට මේ වැවට එනවලිනේ. ඔව් 6 5 මාට වගේ එනවලු. ඒකට. බලමුකෝ. අර අතන කෑල්ලක් තියෙනවා ඒ කෑල්ලටත් එනවා. එහෙනම් ඇඟ කසනවා. නාගන්න ඕනේ. එහෙනම් නාගන්න ඒ පැත්තට අපි යනවා. ගාට රූට රැට මේ විදියට. එහෙනම් අපි අලි આવොත් අය මේ වීඩියෝ එකටම අපි ඔයාලව අලි පෙන්නන්නම්. හරිද? නැත්තම් අපි මෙතනින් වීඩියෝ එකෙන් සමු ගන්න. නේද දෝනි? අලි පැටව දෙන්නෙක් නම් ඉන්නවද දැන්නේ? අලි පැටව නෙමෙයිනේ. හරක් පැටව. හරක් පැටව නම් ඉන්නවා. එළුවොත් ඉන්නවා. එළුවොත් ඉන්නවා. අපි එළුවෝ පෙන්නමු නේද කට්ටියට? එළුවෝ දැකලා නැති කට්ටිය ඉන්නවනේ. තියෙන කෝන් ගහ. ඔය තියෙන කෝන් ගහ. මෙන්න ඉන්නවා එළු යාළුවෝ. ඔයාගේ මල ගන්නකො. මෙන්න එළු යාළුවෝ. බෑ. මේ එළු පොහොර මේ පොහොර ගන්නවා නේද? කුඹුරු වලට එහෙම දානවනේ. සරයි හැබැයිනේ පොහොර එක ටික. එළු පොහොර. එළු බෙටි. එළුවොත් එක්ක. මේ තමයි පින්න මල් කියන්නේ. පින්න මල් කියන්නේ මෙන්න මේවට. ඉතින් මාත් අද තමයි දැක්කේ. පින්න මල්. සුවඳයිනේ. මාර සුවඳක් තියෙන්නේ. ඉතින් අර පිච්ච ගැට පිච්ච වගේනේ. ඉතින් අර මේ ගැට පිච්ච වල වගේ සුවඳ තියෙන්නේ. පින්න මල්. අර සින්දුව ගහලා තින්නෙත් මේකට වෙන්නද නේද? පින්න මාලේ සුද ඇන්න කිහින් කත් සමහරට මේකට වෙන්නද ගහලා තින්නේ. පින්න මල්. එහෙනම් වීඩියෝ එකෙන් සමු ගන්නවා. මයිත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. අලි හිටියොත් පෙන්නන්න. එහෙනම් ජය වේවා.